රුපියල් 62530ක වැටුපක් සහ රුපියල් 83390ක වැටුපක් හිමි වෙන රැකියා විස්තරයක් ගැන අද බලමු. ඒත් තමයි අද අරගෙන ආවේ. ඉතින් සම්මුපකාර තොගවැළඳ සංස්ථාවේ පාසලනා පුරපාඩු සඳහා ශ්‍රී ලංකා පුරවැසියන් අයදුම්පත් කැඳවන කියලා දක්වලා තියෙනවා. කළමනාකාර සහකාර පුරපාඩු ගණන 8ක් කියලා දක්වලා ප්‍රධාන කාර්යාලය සඳහා තමයි මේ පුරපාඩු කැඳවලා තියෙන්නේ. වැටුප් පරිමාණය ලෙස රුපියල් 84350ක වැටුපක් ඔබට මේ සඳහා හිමි වෙනවා. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල දෙමළ ගණිතය සහ ඉංග්‍රීසි යන විෂයන් ඇතුළේ විෂයන් 4කට සම්මාන සාමර්ථ්‍ය සහිත එකවර විෂයන් 6කින් සමත් වෙන්න ඕනි. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අවම වශයෙන් විෂයන් 3ක් සමත් වෙලා තියෙන්න ඕනි. ඉතින් ගබඩා භාරකාර තනතුර සඳහා වෙන සුදුසුකම් ලෙස කුරුණෑගල සහ මාතර තොගවැළඳ මධ්‍යස්ථාන සඳහා පුරපාඩු 4ක් ඉතින් මේ කැඳවලා තියෙනවා. ඒ සඳහා වෙන වැටුප් පරිමාණය රුපියල් 83390ක වැටුපක් ඔබට මේ සඳහා හිමි වෙනවා. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ ගණිතය සහ ඉංග්‍රීසි යන විෂයන් ඇතුළු විෂයන් 4කට සම්මාන සාමර්ථ්‍ය සහිතව එකවර විෂයන් 6කින් සමත් වෙන්න ඕනි. ඒ වගේම අවම උසස් පෙළ විෂයන් 3 සමත් වෙලා තියෙන්න ඕනි. ඒ වගේම කාර්යාල කාර්ය සහායක පුරපාඩු දෙකක් ප්‍රධාන කාර්ය සඳහා කැඳවලා තියෙනවා. ඉතින් රුපියල් 62530ක වැටුපක් ඔබට මේ සඳහා හිමි වෙනවා. ඉතින් අධ්‍යාපන සුදුසුකම් දෙස බැලුවොත් එහෙම සාමාන්‍ය පෙළ සමත් නම් ඔබට මේ සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. ඒ වගේම බංගලා සහායක නුවරඑළිය සහ කතරගම නිවාඩු සඳහා කැඳවලා තියෙනවා. ඒ සඳහාද රුපියල් 62530ක වැටුපක් හිමි වෙනවා. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම තමයි මේ සඳහා වන මූලික සුදුසුකම් වන්නේ. ඒ වගේම ඉහත සුදුසුකම් සපුරන ලද අයදුම්කරුවන් විසින් පිළිවෙල කරගත් අයදුම් පතක් 2026 6 වෙනි දිනට හෝ ඊට පෙර පහත සඳහන් ලිපිනයට ලැබෙනසේ ලියාපදිංචි තැපෑලෙන් එවන්න ඕනි කියලා දක්වලා තියෙනවා. ඉතින් ලියුම් කවරේ වම්පස ඉහළ කරවලේ අනිවාර්යෙන් තනතුරු නාමය දන්වන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. සභාපති සම්මුපකාර තොගවැළඳ සංස්ථාව 27 වර්ක්ෂෝල් වීදිය කොළඹ 2 යන ලිපිනයෙන් තමයි ඔබ මෙය යොමු කරන්න ඕනි. ඉතින් අද අරගෙන ආවේ සම්මුපකාර තොගවැළඳ සංස්ථාව නැතව සතුස්ස වෙළඳ ආයතනයේ රැකියාව බැලතු. ඉතින් මේ වගේ තවත් අලුත් රැකියා අවස්ථාවකින් හමු වෙනකම් ගිහින් එන්න.